සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද දක්ෂ ට්‍රැවල් YouTube channel එකෙන් ඔයාලව දැනුවත් කරන්න ආවේ ෆැමිලි වීසා වලින් රුමේනියා ඇවිල්ලා ඔයාලට ජොබ් එකක් කරන්න පුළුවන්ද කියලා. ගොඩක් අය අහන දෙයක් තමයි ෆැමිලි වීසා වලින් ඇවිල්ලා ජොබ් එකක් කරන්න පුළුවන්ද? මොන වගේ ජොබ්ද කරන්න පුළුවන්? එහෙම නැත්නම් ලංකාවේ ඉඳන් මොනවද හදාගෙන ඉන්න ඕන ක්වොලිෆිකේෂන් කියලා. ඉතින් ෆැමිලි වීසා වලින් රුමේනියා ඇවිල්ලා ජොබ් එකක් කරන්න පුළුවන්. එතකොට ඒකට වර්ක් පර්මිට් එකක් අවශ්‍යයි. අපි බලමු මොනවද තියෙන ජොබ් ඔපචුනිටිස් කියලා ගෑනු ළමයෙකුට. ගොඩක් වෙලාවට රුමේනියා වල ඉන්න එම්ප්ලොයර් ඔයාලගෙන් එක්ස්පීරියන්ස් එක තමයි ඉල්ලන්නේ. ඒ කියන්නේ ඔයාලා මොන හරි කෝසස් කරලා තියෙනවා නම් ඩිප්ලෝමා කරලා තියෙනවා නම් ඒවට වඩා එයාලා ඉල්ලන්නේ එක්ස්පීරියන්ස් එක. ඊට පස්සේ අනිත් දේ තමයි ඔයාලා පුළුවන් තරම් ප්‍රැක්ටිකල් නොලෙජ් එක ගන්න. ඒ කියන්නේ ඔයා මොන හරි කෝස් එකක් කරනවා නම් ඒකෙදි ඔයාලට තියෙන්න ඕන ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් මෙහෙට ඇවිල්ලා ඒ ජොබ් එක කරන්න. ඒක තමයි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ. මෙයාලා ගොඩක් කලාවට ජොබ් වලට ගන්න ඉන්ටර්විව් කරලා දවසක් වැඩ කරලා ඒ යාලට තේරෙනවනේ වැඩ කරන්න පුළුවන්ද කියලා. එහෙමනම් තමයි ගන්නෙ. එහෙම නැතුව ඔයාලට කොච්චර කෝස් කරලා ආවත් එයාලට තේරුණොත් ඔයාලට වැඩ කරන්න තේරෙන්නේ නැහැයි කියලා එයාලා දවස් දෙකක් බලලා අයින් කරනවා. මෙහි ජොබ් ඔපචුනිටිස් තියෙනවා ගෑන් ළමයින්ට හොටෙල් ඉන්ඩස්ට්‍රි වල සාමාන්‍යයෙන් ෂොප් වල නම් වේකන්සිස් අඩුයි. හොටෙල් ඉන්ඩස්ට්‍රි වල ඒ කියන්නේ ඔයාලට මහන්න වගේ පුළුවන් නම් එහෙමත් හොඳයි. මහන්න ඒ වගේ අර ස්කිල් එකක් තියන අයට ලොකු chance එකක් තියෙනවා. හැබැයි ස්කිල් එකක් නැති අයට ප්‍රශ්නයක් නැහැ. පොඩි ජොබ්, ක්ලීනින් ජොබ්, ඩිෂ් වොෂර් ඒ වගේ පොඩි ජොබ් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙයා ගිවර්, බේබි සිටර් ඒ වගේ ජොබ් ඔපචුනිටිස් තියෙනවා. ඊළඟ දේ තමයි ඔයාලා රුමේනියානු භාෂාව ඉගෙනගෙන එන්න පුළුවන් නම් ඒක ලොකුවට නෙමෙයි බේසික් නොලෙජ් එක ඔයාලට තියෙනවා නම් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මොකද මෙහි ඉංග්ලිෂ් වලටත් වඩා පාවිච්චි කරන්නේ රුමේනියානු භාෂාව. රුමේනියානු භාෂාව දන්න කෙනෙක් මෙයාලා ඉක්මනටම ජොබ් වලට ගන්න කැමති. ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. ඊට අමතරව ඉතින් ඔයාලට ඉංග්ලිෂ් නොලෙජ් එකවත් නැත්තම් අඩුම ඉංග්ලිෂ් නොලෙජ් එක හදාගෙන එන්න. මොකද දැන් මෙහි ගොඩක් අය රුමේනියානු භාෂාවෙන් කතා කරාට සාමාන්‍ය කම්පැනිස් වල ලොකු පෝස්ට් දරන අයට ඉංග්ලිෂ් කතා කරන්න පුළුවන්. එතකොට ඔයා කමියුනිකේට් කරනකොට ඉංග්ලිෂ් නොලෙජ් එක අනිවාර්යෙන් ඕන. ඉතින් ඒ වගේ ඔයාලා රුමේනියාවට ෆැමිලි වීසා වලින් එන්න ඉන්නවා නම් ටිකක් කොහොමත් ෆැමිලි වීසා වලින් එන්න මාස 6ක් යනවා ප්‍රොසෙස් එකට. ඉතින් ඒ අතරතුර ඔයාලට එක්ස්පීරියන්ස් අරගෙන ජොබ් ඔපචුනිටිස් වලට අයදුම් කරන්න බලාගෙන එන්න පුළුවන් රැකියාවේ පළපුරුද්දත් සමග. ඉතින් දක්ෂ ට්‍රැවල් YouTube channel එක FB page එක ඔයාලා ෆලෝ කරලා නැත්නම් ඔයාලට ෆලෝ කරලා තියාගන්න පුළුවන් මේ වගේ අලුත් වීඩියෝ බලන්න. ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙනම් හැමෝටම thank you.